ආයිබෝවන් සුබ දවසක් ආදිරින ඔයාලා හැමෝටම කොහොමද ඔයාලා හැමෝම සතුටින් සනීපෙන් නැති කියලා හිතනවා මමත් එහෙමම තමයි ගොඩාක් සතුටින් ඉන්නවා මට හිතුණා අද ලස්සන වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් ගෙනාවා අද මම මල් වීඩියෝ එකක් නෙමෙයි ගේන්නේ උනාට මල් වගේම ලස්සන මිදුලට ලස්සනක් එකතු කරන විසිතුරු පැල ටිකක් තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නේ අපේ මිදුලට මල් ඕනේ මල් එක්කම මේ වගේ විසිතුරු පළත් ඒ අතර තිබ්බම මිදුලක් අංග සම්පූර්ණ වෙනවා කියලා තමයි මම නම් හිතන්නේ. මොකද එතකොට තමයි මිදුල ඇත්තටම ලස්සන වෙන්නේ. මල් වලින් වගේම මේවත් හරිම ලස්සන පැල තමයි. මගේ මිදුල කරන ලස්සන කරන ප්ලාන්ට් ටිකක් නම් එක්කම ඔයාලට අද වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඇත්තටම මමත් මේ වීඩියෝ කරන්න ගත්තට පස්සේ තමයි මේ මල් වල නම් හොයන්න ආස කරන්න ගත්තේ මමත් ඒව හොයලා බලලා ඉගෙනගෙන තමයි ඔයාලට දාන්නේ මොකද මම හිතනවා නොදන්න කෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා මුලින්ම මම ඔයාලට පෙන්නන්නේ මගේ ළඟ තියෙන මෙන්න මේ ලස්සන කැලතියා පැලය මේක මම ඔයාලට චූටි කාලෙම පෙන්නුවා බලන්න දැන් ගොඩක් ලොකුයි මේ පැලේ ඒ වගේම හරියම ලස්සනයි මං කියලා තියෙනවා ඔයාලට කැලතියා වලට හෙවණ තමයි ඕන කරන්න කියලා හෙවණ තියෙනකොට තමයි මේ විදිහට ලස්සනට කොලේ වර්ණවත් වෙලා එන්නේ ඒ වගේම ජලයත් ඕනේ මොකද නැත්නම් කොලේ ඇකිලිලා නිකන් ලස්සන ගතියක් නැහැ පැලේ මං හිතනවා මේකත් කැලතියා පැලයක් කියලා මට හිතෙනවා එහෙම කියලා ඒක එහෙම නෙමෙයි නම් දන්න කෙනෙක් මට කමෙන්ට් එකක් දාන්න මේකත් ඔයාලට මතකයි දැන් බලන්නකෝ ඒකේ ලොකු ගොඩාක් චූටි පැලයක් මං ගෙනාවේ දැන් බලන්න ගොඩාක් ලොකුයි ඒකේ කොලේ ඒකත් හරියම ලස්සනක් එක්තනවා මගේ ඉස්සරහම තමයි මේක නම් තියලා තියෙන්නේ අනිත් කැලතියා එක නම් හේවණේ තියලා තියෙන්නේ ඊළඟට මෙන්න මේ ඇග්ලොනිමා ටික මගේ ළඟ තියෙන මේක තමයි මගේ ළඟ තියෙන ලස්සනම ඇග්ලොනිමා එක හරියම ලස්සනයි ඒ කොලේ පාට මං හරි මාසයි ඒකට මෙතන මම මේ දිගට තියලා තියෙන ඇග්ලොනිමා මගේ ළඟ තියෙන එක පෙළට මම තියලා තියෙනවා. එතකොටත් අමුතුම ලස්සනක් එකතු කරනවා නේ ගාඩන් එකට. ඒ ඇග්ලොනිමා ටික එක විදියට එක පැත්තකින් තියලා තියෙනවා මම. මේ තමයි මගේ ළඟ තියෙන ඇග්ලොනිමා ටික. ඊළඟට මෙන්න මේ ප්ලාන්ට් එක. මේකත් ලස්සනයි. මට පේන්නේ නිකන් මේක කුරුළු පිහාටුවක් වගේ උකුස්සේගේ කුරුළු පිහාටුවක් වගේ කියලා තමයි මට නම් පේන්නේ. හරිම ලස්සනයි ඒකත්. ඒකම මේ ස්ප්‍රයිඩ් ප්ලාන්ට් එක මේක මම අප්‍රේල් මාසේ ගත්තේ ඔයාලට මතක ඇති දැන් බලන්න ලොකුයි ඔන්න දැන් ඒකෙන් මට ආයෙ පැලපොව කරගන්න පුළුවන් ඒ කියලා හිතෙනවා මේ පේනවනේ එනවනේ මේ ඉස්සරහින් ඒකෙන්නේ පැල හැදෙන්නේ දිගට ඇවිල්ලා ඒකත් මගේ මිදුලට එකතු කරනවා ලස්සනක් ඊළඟට මෙන්න මේ ප්ලාන්ට් එක කිසිම වේදමක් නැතුව අපිට ගම්බදින්න අපිට නම් හොයාගන්න පුළුවන් මේ අබරල කුලේ පැල මේක නම් කැලේ නෑ ආලක නම් තියෙනවා මෙතන මං ඉඳලා තියෙන මගේ ළඟ අබරල පැල තුනක්ම තියෙනවා මං කැලෙන් ගෙනල්ලා හදාගෙන මෙතන එකක් තව තැන් දෙකක ඉඳලා තියෙනවා මං මේ අබරල පැලේට හරිම ආසයි හරිම ලස්සනයි කොලේට මං හරිම ආසයි මේ තවත් ඒ අබරල කුලේම පැල තමයි මේකත් ඒකත් ලස්සනක් එකතු කරනවා මගේ ගාඩන් එකට මේකෙන් මේ පාට තව මේකෙන් තව පාටක් තියෙනවා මගේ ළඟ මෙන්න මේක මේවා මේ ඉන්ඩෝර් ප්ලාන්ට් විදියට හදන්න පුළුවන් මටත් ආසයි මේකෙන් පැලයක් කිචන් එකේ හදාගෙන තියාගන්න බලමු ඉස්සරහට ඒකත් ලස්සනයි අර කොලේට වැඩිය මං ආසයි ඒකේ කොලේට ලස්සනයි නේද ඊළඟට මෙන්න මේකත් මගේ මිදුලට එකතු කරනවා මේ ප්ලාන්ට් වර්ග කීපයක්ම තියෙනවා හරිම ලස්සනයි වර්ණ කීපයකින්ම තියෙනවා මේවා ඉතින් හැබැයි කාලයකට මැරෙනවා කාලයකට මැරිලා ඒ අලින්ම ආයෙ හැදෙනවා මාස 3ක් 4ක් විතර මේ විදිහට තිබිලා ඊට පස්සේ මැරිලා ආයෙ හැදෙනවා මේ එහෙම තමයි මේ හැදෙන්නේ බලන්න මේක සම්නෙල් එක පිහාටුවක් වගේ කියලා තමයි මට නම් දැනෙන්නේ හරිම ලස්සනයි වර්ණ කීපයක්ම මගේ ළඟ තියෙනවා මේ තවත් වර්ගයක් මේව නම් ඉතින් අපේ පැත්තේ නම් කැලේට තියෙනවා මේක අනිත් ඒවා නම් එහෙම නැහැ ඊළඟට මේකේ කොලේ ගොඩක් ලොකුයි සුදු පාට එක
කොළ දෙකයි තාම ඇවිත් තියෙන්නේ. එකත් ඉස්සරහට ලස්සනට කොළ හැදිලා පඳුරක් විදියට හැදෙයි ඉස්සරහට. ඊළාට මේ පැලේ මේකත් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට හදන්න පුළුවන්. මේක මම බිමත් ඉඳලා තියෙනවා. මේක නම් තියෙන්නේ පොට් එකක. ඒකත් මගේ මිදුලට එකතු කරනවා ලස්සනක්. ඊළාට මම ආසම් කරන ප්ලාන්ට් එකක් තමයි මෙන්න මේක. බලන්නකෝ S2ට හරීම ආස කරන පාටක්. මං හරි නේද? හරීම ලස්සන ඇස්වලට ප්‍රිය කරන පාටක් තමයි මං දැකලා තියෙන ගෙවල් වල මේකත් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට හදලා තියෙනවා. මගේ මේ දැන් රමුටන් ගහ දිගටම යනවා මේක. මේකත් මේ බිම තියෙන්නේ පොට් එකක. දැන් හැබැයි පොට් එකත් පැලිලා බිමටම අල්ලලා ගහටම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක ඉතින් දිගටම එහෙමම තමයි හදන්න වෙන්නේ. රමුටන් ගහ දිගටම හොඳට හැදිලා තියෙනවා ඒක. හරිම ලස්සනයි මේ ප්ලාන්ට් එක. ඊළඟට මෙන්න මේ ප්ලාන්ට් එක. මේක තමයි මදර් ප්ලාන්ට් එක. මේකෙන් මම දැන් පැල ගොඩාක් බෝ කරගෙන තියෙන්නේ. මේ පේනවනේ බීජ තියෙන තරම්. මේක ගොඩාක් ලොකුයි. ගොඩාක් ලොකුයි මේ ප්ලාන්ට් එක. මම මේ පොට් එක වටේට ලොකු ගල් තියලා තියෙන්නේ. මොකද හුළඟක් ආව හැටේ පොට් එක පෙල්ලෙනවා. හරි අමාරුයි ඊට පස්සේ එහාට මෙහාට කරන්න. මේ මගේ ගෙදර ඉස්සරහ පොල් ගහේ මේ හුළඟින් ව්‍යාප්ත වෙන්නේ. මං හිතන්නේ පොල් ගහේ කඳේ රැඳිලා පොල් ගහේ කඳේ මේ පැල ගොඩාක් හැදුනා. මේ හදාගත්ත පැල තමයි මේ විදිහට මේ හදලා තියෙන මේවා මේ පස් මාධ්‍ය නෙමෙයිනේ හිටවන්නේ. ඔයාලා දන්නවා. මේ දිරච්ච කොට කෑලි වල තමයි හදන්නේ. මේ බලන්න මම පැල ගොඩාක් හදාගෙන තියෙන්නේ. මේ තවත් ඒ වගේ ප්ලාන්ට් එකක්. හරිම ලස්සනයි ඒකත්. මගේ මිදුල ලස්සන කරන ලස්සන ප්ලාන්ට් එකක් ඒකත්. මේ බලන්නකො මේක මේ මං හිටවපු එකක් නෙමෙයි. ඉබේම හැදිලා තියෙන්නේ. මගේ මේ පෝච්චියක් බලන්නකෝ. අපි සබහාදහමට ආදරය කරාම එයාලත් අපිට නොමිලේම දේවල් ලබා දෙනවා කියලා තමයි මම නම් හිතන්නේ. පේනවනේ හරිය ලස්සනයි. ඒකත් ගේ ඉස්සරහම තියෙන මේ පොට් එකක තමයි මේ හැදිලා තියෙන්නේ. ඒකත් හරිය ලස්සන ප්ලාන්ට්ස් එකක්. බලන්න ලස්සනයි නේද? හරිම ලස්සනයි. ඊළඟට මේ තවත් පර්න්ස් වර්ගයක්. ඒකෙත් කොලේ ගොඩක් ලස්සනයි. මේක නම් මේ හැගින් පොට් එකක් විදිහට තමයි මං ගේ ඉස්සරහ හදාගෙන තියෙන්නේ. ඒකම පොට් එකකත් නිකනුත් තියෙනවා. මේවා බිම තියෙද්දි නිකාම අර මුල දිගේ ගිහිල්ලා බේම හැදෙනවා. ගොඩාක් බෝ වෙනවා. මේ මන කුලේ පැලනේ. ඊළඟට මේ ප්ලාන්ට් එක මේකත් මම මේ බැම්මක් උඩින් තමයි හදාගෙන තියෙන්නේ. හරිම සාරවත් හැදලා තියෙනවා. මගේ ළඟ තියෙන්නේ මේ පාට විතරයි. මේකේ තව පාටක් තියෙනවානේ. ඒකත් හොයා ගන්න ඕනේ. මේකේ කොලේ ඇතුළ තමයි ලස්සන දම් පාටක් තියෙන්නේ. මේකත් ලස්සනයි. මේ තවත් විසිතුරු ප්ලාන්ට් එකක් මගේ ළඟ තියෙන. ඊළඟට මේ චයිනීස් ක්‍රෝටන් එක. චයිනීස් ක්‍රෝටන් වර්ග දෙකක් තියෙනවා. අද එකයි පෙන්නන්නේ. මොකද ගොඩක් තියෙනවා තව මගේ විසිතුරු පැල. වීඩියෝ දික් වෙන නිසා තව එතකොට ඔයාලට එපා වෙනවා බලන්න. ආයෙ දවසක පෙන්නන්නම් මේකේ කොළේ යට තමයි ගොඩාක්ම ලස්සන. ලස්සනයි. පේනවනේ කොළේ යට හරිම ලස්සන. ඊළඟට ඉතින් මගේ මේ මනි ප්ලාන්ට් වර්ග කීපයක්ම තියෙනවා. තව වර්ග කීපයක් ගන්න ඕනේ. ඒවත් මම අර ගන්නවා. බලන්නකො හරියම ලස්සනයි. දැන් ගොඩාක් ලොකුයි. ගොඩාක් දිගට හැදිලා තියෙනවා. මගේ ගේ ඉස්සරහම තියෙන්නේ දොරකඩ ළඟ දෙපැත්තේම මේ පොඩ් දෙක එල්ලලා තියෙන්නේ. මගේ ගෙදරට ලස්සනම්ම මේ පැල දෙකින් ඉතු වෙලා තියෙන්නේ. හරියම ලස්සනයි. ඔයාලට මතකයි මම වීඩියෝ එකකුත් කරා මේ සම්බන්ධයෙන්. බලන්න මේ මාබල් ප්ලාන්ට් එක දැන් බලන්න ගොඩක් ලොකුයි අර වගේම හරිම ලස්සනයි.
ඊළඟට මෙන්න මේ ප්ලාන්ට් එක මේක මේ දිරච්ච කොටයක් පරණ බකට් එකකට සිමෙන්ති දාලා දිරච්ච කොටයක් ඒකට සම්බන්ධ කළා. පස්සේ මම මේක එල්ලුවා හැංගින් පොට් එකක් විදියට මේ පොඩි පැලයක් අර මෙගා බෝතලයක ඒක කඩාගෙන වැටුණා. ඊට පස්සේ අර ගහට මේ කොටයට සම්බන්ධ වෙච්ච තැනින් හැදිච්ච පැලේ තමයි මේ බලන්න කොලේ ලොකු අර සාමාන්‍යයෙන් අපි පොට් එකක හිටවනට වැඩිය හොඳට සාරවත්ව හැදිලා තියෙනවා. ගහට ඕන කරන පෝෂණය හොඳට ඇති මෙතන මං හිතන්නේ එහෙමයි. ගොඩක් හොඳට මේ බිම දිගේත් ගිහිල්ලා තියෙනවා. මෙතන මේ ගල් බැම්මක් වගේ මං තියලා තියෙනවා. ගල් ටික උඩට ලස්සනට ගිහිල්ලා තියෙනවා. බලන්න දැන් කොටේ දිරලත් එක්ක සෑහෙන කලක් මේ පැලලෙට මේ තවත් මනි ප්ලාන්ට් එකක් මගේ ළඟ තියෙන මේ පරණ නෙට් එකක බටයක් තමයි මේ හදලා තියෙන නිර්මාණයක් විදියට. ඒකත් ලස්සනයි. ලස්සනට හැදිලා තියෙනවා. මේවත් කැලේ තියෙනවා නේද? ගස්වල ගොඩාක් කුල් කොළ අර වගේ ලොකුවට හැදලා තියෙනවනේ. මම දැකලා තියෙනවා. ඊළඟට මේ සිංගෝනියම් මගේ ළඟ තියෙන මේ පාට තමයි. මේ අවුව තියෙනකොට තමයි මේ විදිහට සුදු වර්ණයට හැරෙන්නේ. අවුව හොඳට තිබුණම අවුව නැති වුණාම මීට වැඩිය වෙනස් පාටක් එන්නේ මේ සිංගෝනියම් වල. මේකේ රෝස පාට එකක් බලමු ඉස්සරහට. මෙන්න මේ අවුව අඩු වුණාම මෙන්න මේ පාට තමයි මේ බිම තියෙන්නේ. ගොඩක් තියෙනවා. මම ගලවලා අයින් කරනවත් එක්ක ගොඩක් වැඩි. ඊළඟට මේ ප්ලාන්ට් එක මේක ලස්සනයි වගේම හරියම විශේෂයිත ප්ලාන්ට් එකක්. අනේ චූටි පැටවු ඉන්නවා නම් ගොඩාක් පරිස්සම් කරගන්න ඕනේ. මේ වැයුෂ ගොඩක් මාරාන්තිකයි කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. ඇත්තටම සමහර පැලවල විෂ ගොඩාක් විෂ සහිතයි. ඒක නිසා චූටි පැටවු ඉන්න තැන්වල අම්මලා ගොඩාක් දරුවෝ පරිස්සම් කරගන්න ඕනේ. මේ පැල අපි ආසාවෙන් හදනවා වගේම ඒ ගැන ගොඩාක් සෙවිල්ලෙන් ඉන්න ඕනේ. අපේ දරුවනේ අපේ පණ. ඊළඟට මේ කෝලියස් මේක තමයි මගේ ළඟ තියෙන එකම කෝලියස් එක. දම් පාට එකක් තිබ්බා ඒක වඳ වෙලා ගියා. දැන් බලන්න ඉස්සරහට කෝලියස් ටිකකුත් හොයාගෙන හදා ගන්න ඕනේ. මේකුණුත් දැන් මං පොඩි පොට් වලට චූටි පොට් වලට හදාගෙන තියෙන අතු කැබලි ටිකක් ඉඳලා ඊළඟට මගේ ළඟ මේ තියෙන ස්නේක් ප්ලාන්ට් ගොඩක් තියෙනවා මගේ ළඟ. මේවා දැන් සෑහෙන කලක් පොට් එක පිරෙන්නම තියෙනවා හැදිලා. එහෙනම් මේ අදට මේ ටික තමයි මට ඔයාලට පෙන්වන්න තියෙන්නේ. එහෙනම් ඊළඟ සතියේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා මුණ ගැහෙන එන්නම්. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම සතුටෙන් පරිස්සමෙන් ඉන්න.